බෙන්ස් BMW Audi Porsche සහ ප්‍රසිද්ධ බීමක් වෙන ෆැන්ටා හිට්ලර්ට දෙවන ලෝක යුද්ධෙදී තමන්ගේ යුද්ධ කරගෙන යන්න අමානුෂික ලෙස උදව් කරපු විදි ටිකට අදාළ ලස්සන කතන්දර ටිකක් අද අපි දැනගමු. අදටත් ඊටාම ප්‍රසිද්ධ මේ ජර්මන් සමාගම් බොහොමයක් ඒ කාලෙදී තමන්ගේ සේවකයන් හැටියට හැබැයි යොදාගත්තේ ඝාතනයට නියම කරපු යුදෙව් සිරකරුවෝ. ඉතින් මේ සිරකරුවෝන් දසදහස් ගණනින් ලක්ෂ ගණනින් මේ සමාගම් වල වැඩ කරා කිසිම වැටුපක් ගෙවන්න උනේ නැහැ. ඉතින් මේ සිරකරුවන්ගෙන් වැඩ කරන්න බැරි සිරකරුවන්ගේ කෙලින්ම ගෑස් කාමරවලට යවලා මරා දාන්නත් ඒගොල්ලෝ කටයුතු කරා. අපි බෙන්ස් වලින්ම පටන් ගත්තොත් ප්‍රසිද්ධම කාර් එකක් නිසා බෙන්ස් සමාගම ප්‍රධාන වශයෙන් කරපු දේ තමයි හිට්ලර්ගේ ප්‍රධාන නිලධාරීන්ට හිට්ලර් ඇතුළුව සුකෝපභෝගී වාහන නිර්මාණය. ඊට අමතරව ඒගොල්ලෝ ගුවන් යානා එන්ජින් නිපදවන්නත් කටයුතු කරලා තිබුණා. ඉතින් මේ සුකෝපභෝගී වාහන ගත්තොත් හිට්ලර්ගේ වාහනේම හදලා තියෙන්නේ ඒගොල්ලෝ 1939 දී හිට්ලර්ගේ 770 කියන රථය නිර්මාණය කරනවා. මේක 7.7 ලීටර් සුපර්චාර්ජ්ඩ් V8 කාර් එකක්. මේකේ වැදගත්ම දේ මේක වෙඩි වදින්නේ නැති විදිහට ආමර්ඩ් ප්ලේට්ස් ඒ වගේම බුලට් ප්‍රූෆ් වින්ඩෝස් එහෙම නැත්නම් වෙඩි නොවදින වීදුරු දාලා වෙඩි නොවදින ලෝහ දාලා තමයි මේ රථය නිර්මාණය කරේ හිට්ලර්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම. පසු කාලීනව මේක ඇමරිකන් හමුදාවට අයිති වෙනවා අහම්බෙන්. ඉතින් ඒගොල්ලෝ ඇමරිකාවට අරගෙන යනවා. පස්සේ කාලෙක ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේක විකුණන්න. ඉතින් පෞද්ගලිකව මිනිස්සු මේක මිලදී ගන්නවා. ඒ මිලදී ගත්ත එක් පුද්ගලයෙක් 1949 දී හොයලා බලනවා මේකේ ඇත්ත අයිතිය කවුද කියලා. මොකද මේ වෙනකන් ඇත්තටම මේකේ ඇත්ත අයිතිය කාගේද කියලා දැනන් හිටියේ නෑ. මේ වාහනය ප්‍රධාන නාසි නිලධාරියෙක් වෙන හර්මන් ගෝරින්ගේ කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් අන්තිමට මේ පෞද්ගලික මිලදී ගත්ත පුද්ගලයා ජර්මනියේ බෙන්ස් සමාගමට මේ වාහනයේ චැසි අංක යොමු කරලා හොයලා බලනවා කාටද ඇත්තටම මේක අයිති කියලා. 1949 තමයි ඇත්තටම දැනගන්නේ මේක හිට්ලර් තමන්ගේ නමින්ම වෙන් කරගත්ත රථයක්, තමන් වෙනුවෙන්ම නිර්මාණය කරපු රථය මේක කියලා. ඒකත් එක්ක ටිකක් අඩු මුදලකට විකිණිච්ච මේ රථය ඊටාම ඉහළ වටිනාකමක් ඇති රථයක් බවට පත් වෙනවා. ඉතින් අද වෙද්දි මේක කෞතුක භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ මොහොතේ මේක අතින් අතට ගිහිල්ලා රුසියන් ජාතිකයෙක්ට තමයි අයිති වෙලා තියෙන්නේ. එතනදී කියනවා මේ ගනුදෙනුව ඩොලර් මිලියන 10ත් 15ත් අතර ගානකට සිදු වෙන්නේ නැති කියලා. ඉතින් වෙන්දේසි සමාගම් හරහා තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් විකිනෙන්නේ. මේ රථය විකිනෙන හැම මොහොතක් පාසාම ඒ රථේ වටිනාකමෙන් 10%ක් යුදෙව් ජාතිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් යෙදිය යුතුයි කියලා නීතියකුත් තියෙනවා. ඉතින් ඒ විකිනීමෙන් ලැබෙන 10% ඒ විදිහට අදටත් යනවා. ඉස්සරහටත් මේ වාහනේ ඉතින් මේ විදිහට විකිනේ. ඊට පස්සේ අපි යමු ප්‍රසිද්ධ දෙවෙනි සමාගම BMW වලට. BMW ගත්තොත් එහෙම BMW සමාගමට ඒගොල්ලෝ කරන ප්‍රධාන රාජකාරිය තමයි ගුවන් යානාවලට අවශ්‍ය එන්ජින් නිපදවීම සහ ඒ කටයුතු හරහා ජර්මනියේ ගුවන් යානා එහෙම නැත්නම් එයාර් ෆෝස් එක ශක්තිමත් කිරීම. මොකද ඒ වෙද්දී පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා තිබුණා. පළවෙනි ලෝක යුද්ධයේ සම්බාධක පැනවිලා තිබුණා ජර්මනියට. ඒගොල්ලන්ට කියලා තිබුණා ඕගොල්ලන්ට තව දුරටත් ගුවන් යානා හදන්නවත් එයාර් ෆෝස් එකක් පවත්වාගෙන යන්නවත් බැහැ කියන එක. ඒ නිසා හිට්ලර් හොරෙන් BMW සමාගමත් එක්ක එකතු වෙලා මේ කටයුතු ටික කරගෙන ගිහිල්ලා ලුෆ්ට්වාෆේ එහෙම නැත්නම් හිට්ලර්ගේ ජර්මනියට අයිති නාසි රාජ්‍යයට අයිති ගුවන් යානා බලයනිය නිපදවන්න පටන් ගත්තා. රයිට්. ඊට පස්සේ පටන් ගමු අපි හිට්ලර්ට හොඳ යාළුවෙක් හිටියා. ඒ තමයි ෆර්ඩිනන්ඩ් පෝෂේ. අද අපි දන්න පෝෂේ කාස් හදන ෆර්ඩිනන්ඩ් පෝෂේ. ඉතින් හිට්ලර් පෝෂේ සමාගමට කිව්ව දේ තමයි ඒ වෙලාවේ අපට හදලා දෙන්න කියලා යුද්ධ ටැංකි. ඒ නිසා තමයි ටයිගර් 1, ටයිගර් 2 වගේ යුද්ධ ටැංකි වගේම යුද්ධ ටැංකි නාශක වාහනත් හදන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඉතින් මේ පිටිපස්සෙත් හරිම රසවත් ඒ කතාව තියෙනවා. ඒ වගේම හිට්ලර්ට යුද්ධයට කලින් ඕන වෙලා තිබුණා තමන්ගේ රටේ මිනිස්සු ඇත්තටම හොඳ තත්ත්වයක ඉන්නවා දකින්න. මොකද සම්බාධක නිසා හරිම ලොකු ආර්ථික අර්බුදයක තමයි ජර්මනිය හිටියේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. ඉතින් දෙවන ලෝක යුද්ධයට කලින් හිට්ලර් බලයට පත් වුණාට පස්සේ එයාට ඕන වුණා මහ ජනතාවට ඉතාම අඩු මිලකට දැරිය හැකි මිලකට කාර් එකක් හදලා දෙන්න. ඒකෙදි ළමයි 3 දෙනෙක් සහ අම්මටයි තාත්තටයි යන්න පුළුවන් කාර් එකක් අඩු මුදලට හදලා දෙන්න යාට ඕන වුණා. ඉතින් එයා ඒ වෙනුවෙන් ෆර්ඩිනන්ඩ් පෝෂට කිව්වා මට කාර් එකක් ඩිසයින් කරලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ අලුත්ම සමාගමකුත් හැදුවා. ඉතින් සමාගමේ නම Volkswagen. අද වෙද්දි ලෝකයේ දෙවැනියට විශාලතම වාහන නිෂ්පාදකයා Toyota සමාගමට පස්සේ. ඉතින් Volkswagen එකට තමයි අද පෝෂේගේ පෝෂේ කාර් එක අයිති වෙන්නේත්. ඒ වගේම Lamborghini, Audi, Bentley වගේ ප්‍රධාන ප්‍රසිද්ධ වාහනත් අයිති වෙන්නේ Volkswagen මව් සමාගමට. හැබැයි මිනිස්සුන්ගෙන් ඇනවුම් බාර අරගෙන අඩු මුදලකට කර්මාන්ත ශාලා හරහා මේවා හදලා දෙන්න ප්ලෑන් කරාට එකපාරටම යුද්ධ පටන් ගන්නවා. ඒ නිසා එකම එක මිනිස්සෙට්ටවත් මේ Volkswagen Beetle රථය හදලා දෙන්න
ඒගොල්ලන්ට බැරි වෙනවා. ඉතින් යුද්ධයෙන් පස්සේ තමයි මේ රථ නිෂ්පාදනය පටන් ගන්න. පසු කාලීනව මේක අපි දන්නවා Volkswagen Beetle රථය ලෝකෙ කොයිතරම්නම් ප්‍රසිද්ධ වෙච්ච අඩු මුදලට විකුණුණු රථයක් බවට පත් වුණාද ඒ කාලේ තිබ්බ අනිත් රථවලට සාපේක්ෂව කියන එක. ඉතින් එතනින් අපි Volkswagen ගේ කතාව අවසන් වෙනවා. Porsche ගේ කතාවත් එක්ක ඊට පස්සේ අපි යන්න ඕනේ ෆැන්ටා වල කතාවට. මොකද ෆැන්ටා කියන පානයත් නිර්මාණය පිටිපස්ස රසවත් කතාවක් තියෙනවා. ෆැන්ටා කිව්වහම අපිට හිතෙන්නේ එකපාරටම ඇමරිකාවට වගේ අයිති දෙයක් වෙන්නේ නැති කියලානේ. හැබැයි කොකාකෝලා සමාගම ඔපරේෂන්ස් එහෙම නැත්නම් මෙහෙයුම් කටයුතු ලෝකේ පුරා ඒ කාලේ සිදු කරමින් හිටියා. ජර්මනියත් සුපුරුදු පරිදි සිදු කරා. හැබැයි දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවත් එක්ක කොකාකෝලා නිර්මාණයට එහෙම නැත්නම් නිපදවන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික අඩංගු ඒ රහස් වට්ටෝරුව ඒ සීක්‍රට් එකට අවශ්‍ය ඒ සිරප් එක ජර්මනියට එන එක නතර වුණා. ඉතින් ඒ නිසා තවදුරටත් ඒ ජර්මනියේ කොකාකෝලා අනුබද්ධිත සමාගම අයිති පුද්ගලයාට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නවත් වැටුප් ගෙවන්නවත් හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ විදිහට ඇමරිකාවෙන් එන ආනයන නතර වෙච්ච නිසා එයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න එයා දන්න එකම බිස්නස් එක බීම හදන එක. ඉතින් ඒ නිසා මෙයා තීරණය කරා කොහොම හරි වෙන බීමක් හරි හදලා මම ගොඩ යන්න ඕනේ කියලා. ඉතින් එයාගේ සමාගමේ සේවකයන්ට මේ බීම හදන එක ගැන පැහැදිලි කරලා ඒකට නමක් දාන්න කිව්වා. දාපු නම යටතේ එයා කියපු දේ තමයි ඔයගොල්ලන්ගේ උපකල්පනය එහෙම නැත්නම් පරිකල්පනය පාවිච්චි කරන්න ෆැන්ටසි එක යූස් කරන්න කියලා. ඉතින් ඒක යොදාගෙන සේවකයෝ විසින්ම මේකට නමක් දැම්මා ෆැන්ටා කියලා. ඒකට ඒගොල්ලෝ පළතුරු එහෙම යොදාගෙන මේ බීම මුල් කාලේදී හැදුවා. ඉතින් අද වෙද්දි මේක හදන එක වෙනස් තමයි. හැබැයි ඒ කාලේදී පළතුරු එහෙම යොදාගෙන අර ඉවතලන අපද්‍රව්‍ය වලට ආසන්න දේවල් යොදාගෙන අඩු මිලකින් මේක හදන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරේ. ඉතින් මේ වීම බොහොම ජනප්‍රිය ලෙස විකිණිලා ගියා ජර්මනිය පුරා. මොකද කොකාකෝලා නැහැ. ඒ වෙනුවට වෙන ඔප්ෂන් එකක් ඕන වෙලා තිබුණා මිනිස්සුන්ට. ඒ වගේම ජර්මනියට තිබුණ ආර්ථික අර්බුදය නිසා සීනි කියන එකත් හිඟ ද්‍රව්‍යයක් සහ මිලාදික ද්‍රව්‍යයක් බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මිනිස්සු පැණි රස කෑම හදනවා වගේ වැඩවලට කෙලින්ම සීනි නැති නිසා ඒ වෙනුවට ෆැන්ටා දාලා පැණි රස කෑම හදන්නත් පුරුදු වෙලා හිටියා. ඉතින් උතනින් ෆැන්ටා වල ආරම්භය තමයි ඔය තියෙන්නේ. ලෝකයේ ප්‍රසිද්ධම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන බේය සමාගම. ඒ වගේ මේගොල්ලෝ මේ දවස්වල රවුන්ඩ් අප් කියන වල්නාශක එහෙමත් හදනවා. ඉතින් මේ වැඩේට ප්‍රසිද්ධ වෙලා ඉන්න මේ සමාගම අතීතයේ යුද්ධයටත් කලින් ඇස්ප්‍රින් කියන ඖෂධය නිපදවුවේ මේගොල්ලෝ. ඒ වගේම මෝෆීන් කියන ඖෂධයට වඩා යහපත් ඖෂධයක් හදන්න ගිහිල්ලා වැරදිලා හෙරොයින් ඖෂධය හැදුවෙත් මේගොල්ලෝ. ඉතින් මේගොල්ලෝ දෙවන ලෝක යුද්ධෙදී ඖෂධ නිෂ්පාදනය තවදුරටත් කරගෙන යනවා. හැබැයි අපි දන්නවා සාමාන්‍ය ඖෂධයක් ටෙස්ට් කරන්නේ මුලින්ම සත්තුන්ගේ ඇඟේ, මිනිසුන්ගේ නෙවෙයි. හැබැයි මේ වෙලාවේ මිනිසුන්ව සත්තු ලෙස භාවිතා කරන්න මේගොල්ලන්ට අවශ්‍ය හැකියාව තිබුණානේ. ඒ නිසා අවුෂ්විට්ස් වගේ සිර කඳවුරු වල හිටපු මිනිසුන්ව ගෙනල්ලා ඒගොල්ලන්ව සල්ලි වලට අරගන්නවා. අරගෙන ඒගොල්ලෝ මතත් මේගොල්ලොන්ගේ ඖෂධ පරීක්ෂා කරනවා. හියුමන් ගිනි පිග්ස් තමයි අන්තිමට කතාව. ඉතින් මේ කතාවක් තියෙනවා 150ක් ගැහණු කට්ටියව සල්ලි දීලා අරගෙන මේගොල්ලන්ගේ නිදි පෙත්තක් ඒ ගැහණු අයට දීලා ඒගොල්ලන්ව පරීක්ෂා කරපු බව එතනදී අවසාන වාර්තාවල සඳහන් වෙනවා. මේ 150 දෙනාම මේ නිදි පෙත නිසා මරණයටපත් වෙච්ච බව. ඉතින් ඒ වගේ බොහොම අඳුරු අතීතයක් මේ සමාගම් වලට තියෙනවා පසු කාලීනව. ඒ කියන්නේ 2000 වගේ අවුරුදු වලට ලං වෙද්දි මේ බොහොමයක් සමාගම් ප්‍රසිද්ධියේ තමන්ගේ යුද අපරාධ ගැන සමාවර්ගනක් තියෙනවා. ඒ වගේම තවත් ප්‍රසිද්ධ ජර්මනියේ කෙමිකල් කම්පැනි එකක් වන මේකට කියන්නේ ද කෙමිකල් කම්පැනි. ඒ කියන්නේ ලෝකයේ ප්‍රධානතම රසායනික ද්‍රව්‍ය නිපදවන සමාගම BASF සමාගම. මේගොල්ලෝ තමයි අවුෂ්විට්ස් වගේ සිර කඳවුරු වල ගෑස් කාමර වලට අවශ්‍ය විෂ වායුව වෙච්ච සයික්ලෝන් B වායුව නිපදෙව්වේ. ඉතින් ඔය වගේ බොහොම අඳුරු අතීතයක් මේ සමාගම් වලට තියෙනවා. ඉතින් මේ සමාගම් සියල්ලටම වාගේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නඩු දානවා මිත්‍ර පාර්ශ්වික හමුදා වලින්. ඒ රජයන් වලින් දාපු නඩු වලින් අපි ඒවට කියනවා නියුරම්බර්ග් ට්‍රයල්ස් කියලා. මොකද මේවා ජර්මනියේ නියුරම්බර්ග් නගරයේදී තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හරහා මේ ආයතනවල මේ සමාගම්වල හිටපු ප්‍රධාන නිලධාරීන් බොහොමයකට දඬුවම් ලැබෙනවා. පසු කාලීනව ගොඩක් මෑත කාලීනව මේගොල්ලෝ ප්‍රසිද්ධියේ සමාවෙල්ලීමුත් කරනවා. හැබැයි මේ දඬුවම් සමහරුන්ට ලිහිල් කරන්නත් සිද්ධ වෙනවා. මොකද මේ ජර්මනිය ව්‍යාපාර පවත්වගෙන යන්න ඕනේ. ජර්මනිය කියන්නේ තවත් එක ස්වාධීන රටක්. ඉතින් ඒ නිසා සමහර නිලධාරීන්ට ඇත්තටම නිදහසක් ලැබෙනවා තමන්ගේ දඬුවම් කාලයට කලින්. මොකද මේ ජර්මනිය ව්‍යාපාර පවත්වාගෙන ගියේ නැත්නම් ආපහු පාරක් ජර්මනිය කඩන් වැටෙනවා පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ වගේම. ඒක තවත් අර්බුදයකට මඟ පාලා තුන්වෙනි ලෝක යුද්ධයකට යන එක නවත්තා ගන්න මේ රජයන් වලට උනන්දුවක් උවමනාවක් මේ පාර තිබුණා. ඉතින් ඒ නිසා මේගොල්ලන්ට සමහරවුන්ට නිදහසක් ලැබිලා තියෙනවා. සීමන් සමාගමත් අද වෙද්දි ප්‍රසිද්ධ ජර්මන් සමාගමක් විද්‍යුත් උපාංග නිර්මාණයට අදාළව. ඉතින් මේගොල්ලෝ ඒ දවස්වල ඔය අවුෂ්විට්ස් වගේ සිර කඳවුරු වල ආලෝකකරණ පද්ධති සහ විදුලි බලය සැපයීමේ වගේ කටයුතු ටිකට අදාළව බොහෝමයක් කාරණාවල නිරත වෙලා ඉඳලා තියෙනවා. ඒ හරහා ගෑස් කාමරවල මිනිස්සු මරන්න මේගොල්ලොත් සහයෝගය දීලා තියෙනවා. වැදගත්ම දේ මේගොල්ලන්ගේ කර්මාන්තශාලා කෙලින්ම තියෙන්නේ අවුෂ්විට්ස් වගේ සිර කඳවුරු ඇතුලේ.
එතකොට මේ කඳවුරු ඇතුලේ ඉන්න හිරකාරයන්ව අරගෙන තමන්ගේ වැඩ කටයුතු ටික නොමිලේ කරගන්නත් මේගොල්ලන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම Hugo Boss කියන ඇඳුම් බ්‍රෑන්ඩ් එක ගත්තොත් එහෙම මේගොල්ලොත් ඒ කාලේදී Hugo Boss කියන්නේ හිට්ලර්ගේ මිත්‍රයෙක්. ඉතින් හිට්ලර් කියලා තියෙනවා අපිට ලස්සන නිල ඇඳුම් මහලා ඕනේ හරිම ගැඹීරව ඉන්න. ඉතින් ඒ නිසා Hugo Boss අද වෙද්දී හරිම ජනප්‍රිය පිරිමින්ගේ විලාසිතා සන්නාමයක් වුණාට ඒ කාලේදී ඒගොල්ලෝ හිට්ලර්ට ඔය SS හමුදාවේ එහෙම නැත්නම් හිට්ලර් යූත් වගේ සංවිධානවල ඇඳුම් මහලා දෙන කටයුත්ත කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගියොත් එහෙම ග්‍රේට් ගුස්ටාව් ලෝකෙ තිබ්බ ලොකුම කාලතුවක්කුව. කොච්චර ලොකුද කියනවා නම් මේක ජර්මනියට අයිති වෙලා තිබ්බ රේල් පාරවල් දිගේ විතරයි යදගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. එච්චරට ලොකු කාලතුවක්කුවක් මේක. ඉතින් මේ කාලතුවක්කුව යූස් කරලා ඒගොල්ලෝ තමන්ගේ යුද කටයුතු කරන්න උත්සාහ කරා. මේක හැදුවේ කෘප්. ඉතින් අද වෙද්දි මේ සමාගම හඳුන්වනවා තිසන් කෘප් කියලා. අද අපි දැක්කොත් සමහර එලිවේටර්ස් එහෙම නැත්නම් ලිෆ්ට්ස් ගත්තොත් ලිෆ්ට් වල ගහලා තියෙනවා තිසන් කෘප්. බලන්න ඒක. ඉතින් මේකත් ජර්මන් සමාගමක් ඒ කාලේ කාලතුවක්කු වගේ ටිකක් ලොකු යුදාවි හදන්න හිට්ලර්ට උදව් කරපු. ඒ වගේම ජර්මනිය රක්ෂණ සමාගම වෙලා තිබුණේ ඒ වෙලාවේ හිට්ලර්ගේ නාසි රාජ්‍යයට අදාළව අලියන්ස් රක්ෂණ සමාගම. මේගොල්ලෝ කොච්චර නින්දිත වැඩක් කරාද කියනවනම් 1938 දී යුදෙව් ජාතිකයන්ගේ සමාගම් ගොඩනැගිලි වගේ දේවල් විනාශ කරා නාසි පක්ෂය විසින්. ඉතින් මේ විනාශයත් එක්ක ගෙවිය යුතු වන්දි මුදලක් තිබුණා. ඒ වන්දි ගෙව්වේ ඒ යුදෙව් ජාතිකයන්ට නෙවෙයි ආපහු හිට්ලර්ගේම රජයට තමයි මේ වන්දි මුදල් ගෙව්වේ. ඉතින් ඒ වගේ අඳුරු අතීතයක් හිමි සමාගම් බොහොමයක් අද වෙද්දී ඇත්තටම හොඳට ව්‍යාපාර පවත්වගෙන යනවා. ඉතින් ඔතනින් ඒ කතාව අවසන් වෙනවා. අපි තවත් දෙවන ලෝක යුද්ධයට අදාළ රසවත් කතාවකින් ආයෙ හම්බ වෙමු.